හැමෝම දන්නවා සුවිශාල කාර්යයක් රාශියක් අපේ විහාරස්ථානයේ වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබනවා. අපි මේ ස්ථානයේ පැමිණෙන හැටියට බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා අපේ රවි මහත්මයාට මේ සමීපයේ ඉන්නවා නම් මොහොතකට පැමිණෙන්න රවි මහත්මයා. හරි. ඔය අංක 1 2 3 කියලා යොදා තිබෙනවා. මේ විදිහට විදුලි ආලෝකයෙන් ආලෝක මංචන වීම සිද්ධ කරන්න. හොඳයි මම හිතනවා මේ අවස්ථාවේදී මේ ආලෝක මංචන වීම සිද්ධ වෙනවා. අවිස්ක සොයිසා මෙතන පුදනවා ඉන්නවා නම් මේ ස්ථානයේ එන්න ඔබේ සුරතින් ආලෝක මහා එනවා එතුමා. ඒ වගේම මම මේ විනාඩියක් ඇතුළත වගේ තවත් පුංචි පණිවිඩයක් කියන්න ඕන. අපි පහුගිය වසරේ වෙසක් කලාපයට සමගාමීව උසස් අධ්‍යාපනය ලබන දැනට කැලණි විශ්වවිද්‍යාලයේත් ඒ වගේම බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේත් උසස් අධ්‍යාපනය ලබන අපේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා දෙනමක් වෙනුවෙන් වසරක් පුරාවට රුපියල් 5000 බැගින් මාසිකව ශිෂ්‍යත්ව දෙකක් ලබා දෙන්නට කටයුතු යෙදුවා. මම හිතනවා ඔබ මොනතරම් සාධාරණයක් උන්වහන්සේ ඔබට දැක්වාද කිව්වොත් මා සමීපයේ සිටින ගරුකටයුතු ගල්මුල්ලේ සුමංගල හාමුදුරුවන් වහන්සේ රුසියානු භාෂාව පිළිබඳ ශිෂ්‍යත්වයකුත් ලබාගෙන උන්වහන්සේ පහුගිය දිනවල රුසියාවේ සතියකුත් දින දෙකක් වගේ කාලයක් ඒ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට යන උන්වහන්සේට ශිෂ්‍යත්වයකුත් ලැබුණා. මම හිතනවා මේ පිළිබඳව හිතන විට අපි හැමෝටම ගොඩක් සතුටු වෙන්න පුළුවන්.